අපි කොහොමද කියන්නේ I am ready එහෙම නැත්නම් මම ලෑස්ති මම සූදානම් කියලා ඉතාලි භාෂාවෙන්. හැබැයි මේක වෙනස් වෙනවා ඒ පුද්ගලයා අනුව. ඒ පුද්ගලයා පිරිමි කෙනෙක් නම් අපි කියන්නේ කොහොමද? sono pronto. sono කියන්නේ මම pronto කියන්නේ මේල් කෙනෙක් නම්. ඒ කියන්නේ පිරිමි කෙනෙක් නම් කියන්නේ sono pronto. මම ලෑස්ති මම සූදානම් කියලා කියන්නේ. එතකොට ඒ කෙනා ගැහැණු කෙනෙක් නම් sono pronta. ෆීමේල් කෙනෙක් කියනවා නම් sono pronta. බලන්න sono pronto පිරිමි කෙනෙක් නම් sono pronta ෆීමේල් කෙනෙක් නම් ගැහැණු කෙනෙක් නම් I am ready. මම ලෑස්ති මම සූදානම් කියන අදහස තමයි ඒකෙන් වෙන්නේ. මම ඉක්මනින් කියන්නම් sono pronto කියලා කියනවා පිරිමි කෙනෙක් නම් sono pronta කියලා කියනවා ගැහැණු කෙනෙක් නම්. අපි බලමු ඉතාලි භාෂාවෙන් කොහොමද උදේ ආහාරය, දවල් ආහාරය සහ රාත්‍රී ආහාරයට මොකක්ද කියන්නේ කියලා. බලමු ඉස්සෙල්ලාම උදේ ආහාරයට මොකක්ද කියන්නේ කියලා. La colazione. breakfast උදේ ආහාරය. La colazione. එතකොට අපි දැන් බලමු දිව ආහාරයට මොකක්ද කියන්නේ කියලා. Il pranzo. ලන්ච් එක දිව ආහාරය. Il pranzo. ඩිනර් එකට එහෙම නැත්නම් රාත්‍රී ආහාරයට මොකක්ද ඉතාලි භාෂාවෙන් කියන්නේ? La cena. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ අතිරේක ආහාර වේලවල් ගැන. ඉතාලි භාෂාවෙන් ඉගෙන ගමු. ගොඩක් වෙලාවට අපි ස්නැක් එකක් කියන්නේ ප්‍රධාන ආහාර වේලවල් අතරට තියෙන කෑමක් මොනවා හරි දෙයක්. ස්නැක් එකක් සමහරලාට බිස්කට් එකක් ඒ වගේ මොනවා හරි දෙයක් ගන්නවා නම් උදේ ආහාර වේලත් දවල් ආහාර වේලත් අතර වගේ ගන්න ස්නැක් එකකට කියනවා lo spuntino කියලා. එතකොට අපි afternoon snack එකක් ඒ කියන්නේ ටී ටයිම් එක වගේ ලංකාවේ ඒ වගේ වෙලාවට ගන්න බිස්කට් එකක් බන් එකක් ඒ වගේ එකකට කියනවා la merenda. ඊට පස්සේ අපි රෑ කෑම කෑවට පස්සේ මිඩ්නයිට් එකට කියන්නේ රෑ 12ට විතර වගේ අපි මොන හරි ස්නැක් එකක් ගන්නවා නම් ඒකට කියන්නේ lo spuntino di mezzanotte කියලා. mezzanotte කියන්නේ මිඩ්නයිට් එකට lo spuntino di mezzanotte කියලා. මෙතන la merenda afternoon snack එක. lo spuntino normal snack එකක් දවල්ට වගේ ගන්න. මේ la merenda කියන්නේ හවසට ගන්න afternoon snack එක. lo spuntino di mezzanotte කියන්නේ midnight එකේදී අපි ගන්න snack එකක්. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මම ඒක විශ්වාස කරන්නේ නැහැ කියලා කොහොමද අපි ඉතාලි භාෂාවෙන් කියන්නේ කියලා. බලන්න හොඳට. non ci credo. I don't believe it. මම ඒක විශ්වාස කරන්නේ නැහැ. ඉතින් අන්න එහෙම තමයි අපි ඉතාලි භාෂාවෙන් මම ඒක විශ්වාස කරන්නේ නැහැ කියන අදහස ගන්න. non ci credo.